සුබ දවසක් සියලුම දෙනාට ජේසු පිහිටයි ආයුබෝවන්. මම Power of God Healing Center ප්‍රධාන දේවගැතිතුමා JB Godfrey. අදත් මං ඔබට සුවිශේෂ පණිවිඩයක් අරගෙන තමයි ආවේ. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා සඳුදා දින අපට තිබෙනවා නිවාඩු දවසක්, ඒක පෝය දවස. ඉතින් සෑම පෝය දවසකටම අපි සවස 4ට, ඒ කියන්නේ හැන්දෑවේ හවස 4ට අපි පටන් ගන්නවා හාස්කම් දේවමෙහෙය. ඒ හාස්කම් දේවමෙහෙය ඉතාමත් විශිෂ්ට ප්‍රබල දේවමෙහෙයක්. මොකද මීට අවුරුදු 14කට කලින් මම අපගේ දේව ස්ථානය පටන් ගත්තේ පෝය දවසක හාස්කම් දේවමෙහෙයකින්. ඒක තමයි මෙතෙක් අපි වර්ධනය වෙලා ඉදිරියටත් ඉහළටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම බොහොම සතුටෙන් ආසාවෙන් ඔබට දැනුම් දෙනවා. ඔබ මගේ වීඩියෝ බලනවා නම් මගේ channel එක තමයි Power of God Healing Center. තාමත් ඔබ subscribe කරගෙන නැත්නම් කරුණාකරලා ඒක subscribe කරගන්න, bell icon එක ඔබා ගන්න. එවිට අපේ හැම වීඩියෝ එකක්ම ඔබට එනවා. ඒ වගේම අපේ Facebook Godfrey Bernard නමින් තමයි Facebook තිබෙන්නේ. ඒ වගේම තව අපිට Facebook එකක් තිබෙනවා Power of God Healing Center. ඒකත් අපිට Facebook එකක් හැටියට තිබෙනවා. විශේෂ හාස්කම් මේ සියල්ල අපි Facebook වල පළ කරනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට ඒවා දැක ගන්න පුළුවන්. ඉතින් අපේ ස්ථානයට අංශභාග රෝගීන් ඇවිල්ලා නැගිටිනවා. හොර අය හොඳින් කෙලින් ඇවිදිනවා. පිළිකාවල් සුව වෙනවා. වකුගඩු සුව වෙනවා. ඇස් පෙනීම ලැබෙනවා. විශාල මාදිලී හාස්කම් දැන් සමහරක් අයට තිබෙනවා. වසර 10 15 20 25 මේ ආදී වශයෙන් රෝග ඒවා සුව වෙලා නැහැ. ඒවා කොපමණ බෙහෙත් බිව්වත් කොයිතරම් දේවල් ඒ වෙනුවෙන් කරත් තාම සුව වෙච්ච නැති ඕන තරම් අය අපිට මුණ ගැහෙනවා. ඉතින් ඒවැ වසර ගාන අපිට අදාළ වෙන්නේ නැහැ. හේතුව මොකද? සමහර රෝගවලට ප්‍රධානම බලපෑම තමයි අපි ඒකට කිව්වොත් গুপ্ত බලවේග කියලා. গুপ্ত බලවේග නිසා සමහරක් වෙලාවට ඔබට සුව වෙන්න බෑ. ඔබගේ බෙහෙත් ආන්සර් කරන්නේ නැහැ. ඒ කියන්නේ බෙහෙත් වලට පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ গুপ্ত රෝග ඒ සැඟවුණු බලවේග විසින් තිබෙන රෝග ඔබට සුව කර ගන්න නම් අදිම ස්ථානය තමයි ජායල BOC එක අසල තියෙනවා හයිවේ පාර. ඒ හයිවේ පාරේ ඔබ මීටර 650ක් එනකොට වම් පැත්තේ, ඔබේ වම් අත පැත්තේ පැහැදිලිවම කුරුසයක්, රතු පාට කුරුසයක් දාපු සුදු පාට විශාල ගොඩනැගිල්ලක් තිබෙනවා අලංකාර වත්තක් මැද්දේ. ඉතින් ඔබට ඒ ස්ථානය හොයාගන්න නම් හරිම ලේසි. ඉතින් තවත් විශේෂ පණිවිඩයක් තමයි මේ වෙලාවේ මම ඔබට කියන්න යන්නේ. ඒ තමයි ගොඩාක් මට පහුගිය කාලේ හම්බ වුණා අය ඒගොල්ලන්ගේ ජීවිතවල පොඩි විනවල බලපෑ යමක් කරලා යම් අශුද්ධ බලපෑමකට ඒ පුද්ගලයව බාර දීලා, ව්‍යාපාරය බාර දීලා, පෞල් ජීවිතේ බාර දීලා, සමහරක් අය නැති බංගස්තන් වෙන්න කියලා ඒ විදියට යක්ෂයන්ට ජීවිත බාර කරලා. ඉතින් සමහරක් අය 80000 90000 ලක්ෂේ 2 3 මේ ආදී වශයෙන් සමහරක් අය මේ කොඩි වින කපනවා ලොකු විශාල මුදල් දීලා. ඉතින් එහෙම කොඩි විනවල කපන්න පුළුවන් කමක් නැහැ. යක්ෂයාගේ බලය නැති කරන්න පුළුවන් ඔබ ආවොත් අපේ ස්ථානයට. අපේ ස්ථානයේ සිදුවෙන දේ ඔබ දැක්කොත් ඔබට පුදුම හිතේවි. ඉතින් Power of God Healing Center දේවස්ථානයට තාම ඇවිල්ලා නැත්නම් මම ඔබට කියනවා ඇවිල්ලාම බලන්න. එකපාරක් ඇවිල්ලා බලන්න. ඉතින් ඒ වගේම බොහෝ රෝගීන් සුව වෙච්ච ඒවා අපි නැවතත් ඔබට කියනවා Godfrey Bernard කියන Facebook එකේ ඔබට ඕන තරම් දැක ගන්න පුළුවන්. ඕන තරම් හාස්කම් වෙච්ච ඒ Facebook එකෙන් ඔබට නරඹන්න පුළුවන්. ඉතින් තව දුරටත් ඔබ කොඩි වින වලට අහු වෙලා ඔබේ ව්‍යාපාරේ නාස්ති කරගන්න ඕනේ නැහැ.
පොඩිවිනෝල්ට අහු වෙලා රෝගී තත්ත්වයන් තුළ ගමන් කරන්න අවශ්‍ය නෑ. පොඩිවිනෝල්ට අහු වෙලා ඔබේ සේසත නැති කරගණ්ඩ අවශ්‍ය නැහැ. ඔබට අපේ ස්ථාන්ට ඇවිල්ලා මේ දේවල් විසඳගන්න පුළුවන්. ති මම තව එක දෙයක් ඔබට විශේෂයෙන් කියන්න කැමති. දැන් ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තමයි ආගම වෙනස් කරනවාද. ඇත්තටම ආගම අදාළම වෙන්නේ නෑ මෙතනදී. මොකද ඔබ බෞද්ධයෙක් වෙන්න පුළුවන්, ඔබ කතෝලිකයෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි භක්තිකයෙක් වෙන්න පුළුවන්, මුස්ලිම් භක්තිකයෙක් වෙන්න පුළුවන්, හින්දු බැතිමතෙක් වෙන්න පුළුවන්. අපි කවදක්වත් ඔබේ ආගමට කිසිම දවසක බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඉතින් මීට අවුරුදු 22කට කලින් මම අඳුරගත්තා දෙවියන් වහන්සේව. මම අඳුරගත්තු දෙවියන් වහන්සේ ශුද්ධ වූ ලියවිල්ලේ මගා මේ ඉස්සරහ තියෙනවා මේ බයිබලේ මේකේ බලය ගැන ප්‍රකාශ කර තිබෙනවා. රෝගීන් සුව කරන්න පුළුවන් බලය, යක්ෂයෝ දුරු කරන්න පුළුවන් බලය. ඉතින් ඒක අදහන්නාට ඇත්තා වූ ලකුණු හැටියට තමයි උන්වහන්සේ අපට ඒක දීලා තියෙන්නේ. ඒ බලය කරන කොටගෙන කිසිම බෙහෙතක් නොකර කිසිම ඒ කියන්නේ යම් ඔබගේ ශරීරයට හානියක් නොකර ඔබට හානියක් නොවි මේ හාස්කම සිදුවෙන. මොකද වචනයෙන් බයිබලේ කියන වචනෙන් හාස්කම් සිදුවෙනවා, හෙවණැල්ලෙන් හාස්කම් සිදුවෙනවා, ඒ වගේම පිස්නා කඩෙන් ලේන්සුව මේකෙන් හාස්කම් සිදුවෙනවා. ඒක ඉතින් ඇවිල්ලම තමයි ඔබ දකින්න. ඉතින් ඔබත් තාම Power of God Healing Center ජායල BOC බැංකුව අසල තියෙන ඒ දේවස්ථානයට ඇවිල්ලා නැතිනම් බොහොම කරුණාවෙන් මා ඔබගෙන් ඉල්ලා සිටිනවා මේ ස්ථානට වරක් ඇවිල්ලා බාන්න කියලා. ඒ වගේම අපේ කාලසටහන ගැන කිව්වොත් හැම ඉරුදින උදෑසන 8:30ට දේව මෙහෙය පවත්වනවා. හැබැයි ඔබ අලුතෙන් එන කෙනෙක් නම් ඔබ 8:08යි කාලට වගේ එන්න ඕන. ඒකට හේතුව තමයි අපි ඔබට අංකයක් ලබා දෙනවා. ඒ අලුතෙන් එන අයට. මොකද ඒක ඔබට ලේසි වෙන විදියට. ඔබට එතකොට මේ වැඩේ ආවර කරලා ඉක්මනට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ අංකය ඔබ ලබා ගන්න නම් ඔබ 8:08යි කාලත් අතර පැමිණ දැන්. සමහරක් අය ඊට කලින් එනවා. දැන් සමහරක් අය ගොඩාක් දුර පළාත් වලින් ජායලට එනවා, කතරගමෙන් එනවා, හම්බන්තොටෙන් එනවා, අනුරාධපුරයෙන් එනවා, වවුනියාවෙන් එනවා, යාපනයෙන් හිටන් එනවා. විවිධ පළාත් වලින් මේ ස්ථානෙට සෙනග එනවා. ඉතින් සමහරක් අය කලින් දවසේ ඉඳන් තමයි එන්නේ. දැන් සමහරක් අය අපි අහුවම ඒගොල්ලෝ කියනවා ඇඹිලිපිටිය, ඒ වගේම කහවත්ත, රත්නපුර ඒගොල්ලෝ කියනවා මේ අපි රෑ තමයි බස් එකට නැග්ගේ කියලා. ඉතින් ඒ වගේ ගොඩාක් දුර පළාත් වලින් එනවා. ඉතින් හැම පහසුකමක්ම තිබෙනවා මේ ස්ථානයේ. ඔබට උදෑසන ආහාරයක් අවශ්‍ය නම් ඒකත් මෙතන තිබෙනවා. තේ එකක් බොන්න පුළුවන්. ඒ හැමදේම මෙතන අපි සකස් කරලා තිබෙනවා. ඉතින් පැමිණීම තමයි වැදගත්. ඒ වගේම මේ ඔබට මම විශේෂ දෙයක් කියන්න අවශ්‍යයි. අපි මේ වීඩියෝ Facebook සහ YouTube වල පළ කරනවා. එතකොට ඔබ දැකලා ඇති ගොඩාක් මිනිස්සු පරුස වචනයෙන් මට බැනවදිනවා. ගොඩක් අය ද උණුහර්ප කියලා සමහරකට මගේ දෙමාපියෝ මතක් කරලා හිටන් මට බයිනවා. මම ඒගොල්ලන්ට කවදාකවත් බැනලා නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට වරදක් කළා නෙමෙයි. මේ වරදක් හැටියට ඒගොල්ලෝ දකින්නේ මම අහිංසක කෙනෙක්ව සුවපත් කරන එක ඒ අයට පේන්නේ වරදක් වගේ. සමහර විට ඒ අය හිතනවා ඇති මේ මිනිස්සු එකතු වෙලා මේ ව්‍යාජ වැඩක් කරලා මේ මිනිස්සුන්ව ආගමකට බඳවා ගන්නවා කියලා. ඒක නිසා තමයි මම ඔබට කිව්වේ Facebook වල ඒ දාන කමෙන්ට් වලට ඔබ කීයටවත් අහු වෙන්න එපා. මොකද ඔබට හොඳටම ඔබේ ඇස් දෙකට සියසින් දැක ගන්න එකනේ වැදගත් වෙන්නේ. මොකද දැකගෙන ඔබට මෙතන ඇවිල්ලා ඔබ මේ දකින දේ ව්‍යාජ දෙයක් නම් ඔබට නීතිමය පියවරක් හරි ගන්න පුළුවන්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් Facebook එකේ විවිධ ජාතියේ මිනිස්සුયો ඉන්නවා. අපිට යහපත් විදිහට කමෙන්ට්ස් දාන අය ඉන්නවා. ඒ වගේම මාගාවට ඇවිල්ලා සුවේ ලැබපු අය, පිළිකා සුව වෙච්ච අය, අංශභාග සුව වෙච්ච අය, වකුගඩු සුව වෙච්ච අය, යක්ෂ දෝෂ දුරු වෙච්ච අය, පොඩිවින ගැලවිච්ච අය, මේ වගේ අය සුවපත් වෙච්ච අය සමහරක් අවස්ථාවලදී මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ මගේ Facebook කමෙන්ට් සෙක්ෂන් එකේ ඒගොල්ලෝ දාලා තියෙනවා මේ අපි එතනට ගියා, බොහොම හොඳයි, හරි හොඳ තැනක්,
අපේ මුදල් ගත්තෙත් නෑ හරිම හොඳ තැනක් එතන්ට ගිහාම වෙච්චදේ හිතා ගන්නත් බෑ මේ ගිය විදිහට නෙමේ මම ආවේ කිය. එහෙම ෆේස්බුක් එකේ සටහන් දාලත් තියෙනවා. ඒ වගේම සමහරක් අය මෙහෙම ෆේස්බුක් එකේ සටහන් දානවා කමෙන්ට් සෙක්ෂන් එකේ අපි ගියා උතන්ට අම්මෝ සල්ලි ගරන තැනක් අම්මෝ මගේ පවුල නැති වුණා ආගම අතෑරපු එකේ ප්‍රතිඵලය මට දැන් තේරුණා. මේවා ඔබ ෆේස්බුක් සටහන් වල දැක්කට මේවා ගැන ඔබ මගේ ඉදිරියට එහෙම නැත්නම් මගේ ස්ථානයට එන්නතු ඔබට එක කියන්න බෑ. ඔය එහෙම දාන්නේ කවදාකත් ආපු කෙනෙක් නෙමෙයි. මෙතන්ට ආපු කෙනෙක් කවම දාක්වත් අපිට ඒ වගේ කමෙන්ට් එකක් දෙන්නේ නැහැ. මෙතන්ට ආවම ඒගොල්ලන්ට තේරෙනවා මෙතන මොනවද සිදුවෙන්නේ කියලා. ඉතින් ඒක නිසා තමයි මේක නොකියම බැරි කතාවක් නිසා තමයි මම මේ කතාව ඔබට කියන්නේ. ඉතින් මෙතන දේව අභිමුඛයක් තියෙන තැනක්. ඒ කියන්නේ දෙවියන්ගේ බලය ක්‍රියාත්මක වෙන තැනක්. අනිවාර්යෙන්ම දේව බලය ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යෙන්ම ඔබ එනකොට ඔබට හාස්කමක් ලබන්න එකම එක සුදුසුකමයි තියෙන්නේ. ඒක ඇවිල්ලා ඔබේ ආගම අතාරින එක නෙමෙයි. ඔබට තියෙන්න ඕන සුදුසුකම තමයි මේ ස්ථානයේ විශ්වාස කරලා. මම දේවගැතිවරයා මාව විශ්වාස කරලා. ඒ වගේම ඔබ මේ ස්ථානය විශ්වාස කරලා එන්න. ඇවිල්ලම බලන්න. එතකොට තමයි ඔබට තීරණයක් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපේ කාලසටහනට අනුව හැම ඉරිදාම උදෑසන 8යි කාලයට අපි අලුත් අය බලාපොරොත්තු වෙනවා. 8යි කාලට ප්‍රථමයෙන් ඒගොල්ලන් අපි නම්බරයක් දෙනවා. අපි ඒගොල්ලන්ට යම් කඩදාසියක ඒගොල්ලන්ගේ විස්තරය ලියලා ඒ වගේම බදාදා රාත්‍රී දේවමහත් තියෙනවා. හවස 6:30ට මේකටත් අලුත් අය පැමිණෙනකොට 6යි කාලට එන්න කියලා ඉල්ලීමක් කර 6ත් 6යි කාලත් අතර. එතකොට අපිට ලේසි ඔබව හඳුනාගෙන තවදුරටත් ඔබට කටයුතු කරන්න. ඉතින් ඉරිදා දේවමෙහ අපි දවල් 12ට ඉවර කරනවා 8:30 ඉඳලා. ඒ වගේම බදාදා දේවමෙහ 9 වෙනකොට අපි රාත්‍රී 9 වෙනකොට අපි ඉවර කරනවා. ඉතින් ඕන කෙනෙකුට එන්න පුළුවන් ඕනම ආගමේ කෙනෙකුට එන්න පුළුවන්. ඉතින් ඔබට සමහරක් වෙලාවට මෙතන්ට එන්න ගොඩක් ඔබගේ අය නෑදෑයෝ හරි එහෙම නැත්නම් දන්න කියන අය හරි සමහරක් අයට Facebook එක හරි ඔබට බාධා කරනවා. මෙතන්ට යන්න එපා අපි ගියා මෙහෙම වුණා එහෙම වුණා කියලා බොරු ප්‍රචාර නිකුත් කරනවා. ඒවට ඔබ අහු වෙන්න එපා. මෙතනදී ඔබට යමක් සිදු වුනේ නැත්නම් ඔබ කෙලින් මට කතා කරලා යන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වේ ඔබ සුවයක් ලබන්න නම් නිදහසක් ලබන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ හදවතේ චින්තනයක් චේතනයක් තියෙන්න අවශ්‍යයි. මේ ස්ථානයට මම යන්නේ මෙන්න මේ ආස්කම ලබා ගන්න කියලා. ඉතින් ඒ අරමුණෙන් ඔබ ආවොත් ඔබ අනිවාර්යයෙන්ම සුව වෙනවා. ඔබ අනිවාර්යයෙන්ම නිදහස් වෙනවා. ඒ වගේම මේ ස්ථානයේ ඔබට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් ජායල පොලිසියට ආසන්නේ BOC Bank of Ceylon ලංකා බැංකුව තිබෙනවා. ඒ ලංකා බැංකුව අසල තියෙනවා හයිවේ පිවුසුම් මාර්ගය මීටර 650ක් ඉස්සරහට එනකොට වම් පැත්තෙම මේ දේවස්ථානය තියෙන. හොයාගන්න හරි ලේසි. ඉතින් ඒ වගේම අපිට තියෙනවා ඕනෑම කෙනෙකුට මේ දුරකථනයේ අමතන්න පුළුවන්. මේක අපි මේ දුරකථනය අපි තිරේ දැන් දිස්වනවා 0.77 37යි 57යි 417. ඔබ මේකට කෝල් කරොත් ඕන වෙලාවක ඔබට පුළුවන් මේ අපිව සම්බන්ධ කරගන්න. ඒ වගේම ඒක WhatsApp අංකයක්. ඔබට පුළුවන් WhatsApp මාර්ගයෙන් හරි ඔබ ගෲප් වලට ඇඩ් වෙන්න කැමති නම් ඔබට පුළුවන් WhatsApp මාර්ගයෙන් ඔබට ඉල්ලීමක් කරන්න මාව ගෲප් එකට දාන්න. එහෙම නැත්නම් තොරතුරු ලබා ගන්න කැමතියි කියලා ඔබ සටහනක් තිබ්බොත් ඔබට අනිවාර්යයෙන්ම ඒක අපි අපේ කණ්ඩායම ලබා දෙනවා. ඉතින් ඔබට සේවය කරන්න Power of God Healing Center එකේ බොහෝ සේවකයෝ සිටිනවා. බොහෝ පිරිසක් මේක ඇතුලේ සිටිනවා. ඔබට ඉතාමත් මනරම් සේවයක් ප්‍රේමනීය ආදරණීය සේවයක් ලබා දෙන්න මගේ සේවකයෝ ඔක්කොම බැඳිලා ඉන්නවා. ඒක ඔවුන්ගේ සහ මගේ වගකීම. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ සුවපත් දේශයක්, සුවපත් පුද්ගලයෙක්. ඉතින් මම ඔබට කියනවා එන්න සුව වෙන්න, නිදහස් වෙන්න, ශාරීරික රෝග සුව කරගන්න, ආර්ථිකය සුව කරගන්න, මානසිකත්වය හරිගස්ස ගමු, හොඳ ගමනක් යමු.
ඉතින් අපි මේ සේවයෙන් කරන්නේ අපේ බලාපොරොත්තුව තමයි ඔබව යහපත් පුරවැසියෙක් කරන්න මේ ශ්‍රී ලංකාවට සහ මුළු ලෝකෙටම. මොකද අපි දන්නවා ඔබ සමහරක් කලාවල්ලට පවුල් ජීවිතයෙන් පීඩා විඳිනවා. දරුවන්ගෙන් පීඩා විඳින සමහර දරුවෝ මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන නිසා සමහරකට පවුල් ජීවිතවල ඔබේ ස්වාමි පුරුෂයා බේබදුකමට ඇබ්බැහි වෙලා භාර්යාව එහෙම නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක ඒ වගේ ප්‍රශ්න තිබෙනවා. සමහරකට ඔබේ ආර්ථිකයේ විශාල දරිද්‍රතාවයක් ඔබ මොන දේ කරත් ඔබට නැගිටීමට හැකියාවක් නැහැ. අඩාගෙන වැටීම තමයි ඔබේ ජීවිතේ තිබෙන්නේ. ඉතින් අපේ සේවය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබව ඉහළ මට්ටමක ඔබේ වැටුණු ආර්ථිකය නගා සිටවීම, ඒ වගේම ඔබට හොඳ ශරීර සෞඛ්‍යයක්, නිරෝගීකම ලබා දීම, ඒ වගේම ඔබට හොඳ මානසිකත්වයක් ලබා දීම. මේක තමයි අපේ සේවයේ ප්‍රධාන ඉලක්කය. ඉතින් මේ ඉලක්ක සපුරා ලන්න නම් මා නැවතත් ඔබට කියනවා Power of God Healing Center දේවස්ථානයට පැමිණෙන්න. ඔය කවුරු කොහොම මොනවා කිව්වත් එකපාරක් හරි ඇවිල්ලා බැලුවොත් තමයි ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම බොහොම ආදරෙන් නැවතත් ඔබට සිහිපත් කරනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ලැබේවා කියලා. ඔබ තාම එකපාරක් හරි පැමිණලා නැත්තම් මෙන්න ඔක්තෝබර් 6 වෙනිදා 2025 සවස 3:45ට 4ට අපි දේවමෙහෙ පටන් ගන්නවා. 3:45ට අපි හම්බ වෙමු. ඉතින් ඒ වගේම ඉරිදා ඊට කලින් දවසේ ඉරිදා 5 වෙනිදා ඉරිදා ඉරුදිනත් අපි කැමති ඔබ මුණ ගැහෙන්න උදෑසන 8යි කාලට. මේ දවස් දෙක මම වෙන් කරා ඔබ වෙනුවෙන් ඔබට යහපත් ප්‍රයෝජනය අරන් දෙන්න. ඉතින් මේ දවස් දෙකටම සහභාගී වෙන කෙනෙක් ඉන්නවද? අනිවාර්යෙන්ම ඔබ ඔබගේ ජීවිතේ විශාල දෙයක්, ලොකු බලාපොරොත්තුවක් අනිවාර්යෙන්ම සම්පූර්ණ කරගන්න. ඉතින් නැවත මා ඔබ හමු වෙනතුරු ඔබ සැමට ජේසු පිහිටයි. ආයු බෝවා.